ලංකාවේ මිනිස්සු හරිම මෝඩයි. ඇහෙනකොට ටිකක් කේන්තියයි. හැබැයි ඒක තමයි තිත්ත ඇත්ත. මම එහෙම කියන්න ප්‍රධාන හේතු 3ක් තියෙනවා. නූගත්කම, අසහනය සහ ආවේගය. අද කතා කරන්නේ ආවේගය ගැන. ඔයාලා ගොඩක් ආවේගශීලී. සෝෂල් මීඩියා වල මොනවා හරි දැක්ක ගමන් ෆෝම් වෙනවා. මෝඩයෝ වගේ හැසිරෙනවා. ගිය අවුරුද්දේ රුහුණ කැම්පස් එකේ වුණ සිද්ධිය මතකද? ඒක වෙලා දවසක් යන්නත් කලින් මෙන්න මුන් තමයි වැරදිකාරයෝ කියලා ෆොටෝස් වගේක් වයිරල් ගියා. ඔයාලත් ඒවට කමෙන්ට් කරලා බනින්න ඇති. හැබැයි නිකමට හරි හිතුවද මේ අය ඇත්තටම මේකට සම්බන්ධද කියලා? නැහැ නේද? හිතට ආපු කේන්තියට රියැක්ට් කමෙන්ට් කළා. මේක එක සිද්ධියක් විතරයි. මේ වගේ ඔයාලගේ මෝඩකම නිසා කොච්චර මිනිස්සු නිකම් බැනුම් අහනවද දවසකට? ඔයාලගේ ওই දුර්වලකමෙන් උපරිම ප්‍රයෝජන ගන්න පේජ් කරන අය. උන් දන්නවා ඔයාලව ලේසියෙන්ම අවුස්සන්න පුළුවන් කියලා. ඔයාලගේ කමෙන්ට්ස් වලින් පේජ් කාරයගේ රීච් එක වැඩි වෙනවා. හැබැයි අන්තිමට ඔයාට මොනවද හම්බුනේ? මුකුත් නෑ නේද? මේක මගේ ඔපීනියන් එක විතරයි. ඊළඟට කමෙන්ට් එකක් කොටන්න කලින් හිතන්න ඔයා කරන්නේ මොලේ ඇති වැඩක්ද කියලා.